කියන්නේ සමගාමී සමීකරණයක නම් මෙන්න මේ x කියගියත් හොයන්න කියනවා. x කියන්නේ කීයද? y කියගියත් හොයන්න කියනවා. y කියන්නේ කීයද? ඔන්න ඔය විසඳන එක තමයි සමගාමී සමීකරණය විසඳනවා කියන්නේ. ඉතින් මේ වගේ තියෙන මේ විශේෂත්වය තමයි අපිට මේ වගේ සමීකරණයක පද දෙකක් නම් හොයන්න තියෙන්නේ. පද දෙකක් තියෙනවා නේ. ඒ කියන්නේ නොදන්න පද දෙකක් අගය හොයන්න තියෙනවා. අනිවාර්යෙන් සමීකරණ දෙකක් තියෙන්න ඕනේ. අඩුම සමීකරණ දෙකක්වත් තියෙන්න ඕනේ. අපිට තිබ්බොත් මේ වගේ x y ධන z සමානයි 0යි 2x ධන 3y ඍණ z සමානයි 0යි මේ වගේ එකක් තිබ්බොත් ඒ කියන්නේ අපි නොදන්න පද තුනක් තියෙන එකක් තිබ්බොත් මේ වගේ සමීකරණ දෙකක් දීලා ඒක විසඳන්න ගොඩ විසඳන්න බෑ. අනිවාර්යෙන් පද තුනක් තියෙනවා නම් සමීකරණ තුනක් තියෙන්න ඕනේ. නැත්තම් මේක විසඳන්න බෑ. කොච්චර උත්සාහ කරත් මේක විසඳන්න බෑ. සමීකරණ දෙක පද දෙකක් නම් නොදන්න පද දෙකක් නම් සමීකරණ දෙකක් තියෙන්න ඕනේ. නොදන්න පද තුනක් නම් සමීකරණ තුනක් තියෙන්න ඕනේ. නොදන්න පද හතරක් නම් සමීකරණ හතරක් තියෙන්න ඕනේ. අඩුම වශයෙන්. එතකොට දැන් ඔය බලන්න මේක විසඳන්නේ කොහොමද කියලා. සමගාමී සමීකරණයක් විසඳද්දී දැන් අපි හිතමු අර ඉස්සෙල් එකම x ධන y සමානයි 5යි 2x ධන y සමානයි 3යි. දැන් අපි මේවා නම් කරගන්න ඉස්සෙල්ලම කරන්නේ සමීකරණ ලියලා ඒවා නම් කරගන්න ඕනේ නේ. එක සමීකරණය දෙක සමීකරණය. කැමති නම් මේක සිංහල ආයන්න ඕඩි ආයන්න මේක ආයන්න. ඒ වගේ කාරි කමන්නේ මේක නම් කරගන්න ඕනේ. මේ අකුරු මත මෙන්න මේවා මත නම් යපෙන්න බෑ සමීකරණයක් විසඳන්න. දැන් අපිට මේක බැලුව මට නම් කියන්න පුළුවන් වුණාට මේක කොහොමද සුළු කරගන්නේ කියලා. ඔයාලට නම් බැරි හින්දා පුරුදු වෙනකම් මේක අඩු කරලා බලන්න එකතු කරලා බලන්න. සමහර වෙලාවල් වලට දැන් මේක අඩු කරද්දී මේ එකක් අයින් වෙනවා නම් මෙන්න මේක පදයක් අයින් වෙනවා නම් ඒ විදිහට හදාගෙන යන්න. ඔයා මේක අඩු කරලා බලද්දී තව වෙනත් අලුත් සමීකරණයක් හදනවා නම් ඒ විදිහට හදන්න එපා. අඩු කරලා බලන්න නැතුව ඊළඟට ආයෙ එකතු කරලා බලන්න. එතකොට අපි හැම වෙලාවෙම මේ සමගාමී සමීකරණ විසඳද්දී කරන්න ඕනේ පළවෙනි පියවර විදිහට මෙන්න මේක පදයක් ඉවත් කරගන්න එක. x හෝ වේවා y හෝ වේවා අපිට පුළුවන් විදිහට මේකක් අයින් කරගන්න ඕනේ. අපිට දැන් බලද්දි පේනවා y වල සංගුණකේ හැමතැනම එකයි. මෙතනත් එකයි මෙතනත් එකයි. අපිට ලේසි y අයින් කරගන්න එක. y අයින් කරගන්න නම් දැන් අපි එකතු කරලා බලනවා y අයින් වෙනවද කියලා. පළවෙනි සමීකරණයට දෙවෙනි සමීකරණය එකතු කරනවා. එතකොට මේ x